බයික් වලට ආස කරන හැමෝම අද වෙනකොට Aven Signature Build company එක ලංකාවට ඉම්පෝර්ට් කරන බයික් වලට ආදරය කරන එක පිස්සුවක් වෙලා තියෙන්නේ. ඒ නිසාම අද වෙනකොටත් අපි ලෑස්ති අලුත්ම දේවල් අලුත්ම මේ කම්පැනි එකේ අනාගතේ කරන්න ලෑස්ති වෙලා තියෙන ගොඩක් දේවල් ඕගොල්ලන්ට අපි කියලා දෙන්න. වෙන කවුරුත් නෙවෙයි. අපිත් එක්ක අද දවසෙත් එන්නේ $1 million කම්පැනි එක chairman මිස්ටර් නිශ්ශංක සේනාධිපති අද ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙවෙයි තවත් ලංකාවට ඉතාමත් වැදගත් $1 billion කම්පැනි එක chairman කෙනෙක් එක්ක ඇවිල්ලා තියෙන්නේ Mr. Mio. President of the company. Okay. He owns the company, the highest shares of 55%. And ඒගොල්ලෝ තමයි Vertimati කියන ඉටලියන් අවුරුදු 25ක් වන බයික් එකේ එන්ජින් එක මැනුෆැක්චර් කරන්නේ, රිසර්ච් කරන්නේ, රේසින් කරන්නේ. මේක යුරෝපියන් කොලැබොරේෂන් යුරෝ 5 බයික් එක. ඒකේ ප්‍රෙසිඩන්ට් මම ලංකාවට එනවා. මොකද ඕගොල්ලෝ චීනට යන්න බය වුණා. මං චීනෙ මෙහෙට ගෙනා. බය නැහැ. එනවා. අනිවාර්යෙන් එනවා. ඊළඟ පාරේ එන්නේ ආවේ නැත්. අනිවාර්යයෙන්. Mr. Mio, most welcome to you. We are happy to see you in Sri Lanka. I'm really proud of you. Thank you for visiting Sri Lanka. And his assistant Alex, Alex. He's our coordinator, not coordinator, actually the other president. And I believe that he's helping us a lot down there. Most We must welcome thank to you also. Mr. නිශ්ශංක සේනාධිපති ලස්සන බයික් ගොඩක් තියෙනවා. නිකොට් එකේ ප්‍රෙසිඩන්ට් මෙතන ඇවිල්ලා තියෙනවා. මේක ලංකාවට සුවිශේෂිත පණිවිඩ ගණනාවක් ඔයාද දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ලංකාවේ ආර්ථිකයටත් බයික් වලට ආදරය කරන හැමෝටම මොකද්ද මේ රහස? පළවෙනි දේ මම ඔයාලට කිව්වා මගේ ප්‍රධාන අල්බිපාය තමයි මට මහජන මුදල් වියදම් කරලා මේ ලංකාවේ මට ඉගැන්වුවේ. අනිවාර්යයෙන්. හමුදාව මහ පුහුණු කරලා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම හමුදාවත් එක්ක එකතුලා යුද්ධ කරන්න පුළුවන් විතර. මගේ යුතුයකමක් තියෙනවා මේ අවස්ථාවේ රට හුඟක් අසීරුතාවයකට යනවා. ලෝකේ විශේෂයෙන්ම මේ යුද්ධයක් තියෙනවා මැද පෙරදිග. ඊළඟට ගත්තොත් අපි යුක්‍රේන් සහ රෂියන් මේ දෙක අතරතුර ලෝකේ තෙල් පිරිපාදු එහෙම නැත්නම් රිෆයිනරිස් crude oil refineries 47.5ක් විනාශ කරලා තියෙනවා. ඇත්ත. අපි රෂිය ගත්තොත් මේක ඇවිල්ලා ජර්මන් ප්‍රොඩක්ට් එකක් කියන්නේ යුරෝප් වලින් තමයි මේක මැනුෆැක්චර් කරේ. ඒගොල්ලන්ගේ ඇම්බියුලන්ස් එකකට තෙල් ගහ ගන්න බැරුව තත්ත්වයක් ඇවිල්ලා. මේ අවස්ථාවේදී ලෝකේ තෙල් මිල අද 74 තිබ්බොත් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා වර්ල්ඩ් ඉකොනොමිස්ලා මේක 150 175 යනවා. උදාහරණයකට මේක ගත්තොත් අපි ඉන්දියාවේ ඩොලර් බිලියන 50ක රත්තරන් විකුණන්න වුණා මේ ප්‍රශ්නේ මත. ඇත්ත. ඒක 150 වුණොත් වෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවා. අන්න ඒක තමයි මේ මිස්ටර් මියෝ ඇවිල්ලා එතකොට එතුමා කියයි එතුමාගේ මගේ සම්බන්ධය මෙතනට ඇවිල්ලා යා උත්තර දෙයි. අපි ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගත්තා. ඊට පස්සේ මේ මොටර්සයිකල් හදන්නේ එතුමා මට පොරොන්දු වුණා චීන නෙමේ ශ්‍රී ලංකාවේ. අපි මේකට වැලි වැඩ් කරලා 135ක් මේ කරනවා රටවල් 14ක 2.5 බිලියන් ජනගහනයක් ඉන්න උදාහරණයක් ඉන්දුනීසියා ඊළඟට ගත්තොත් නේපෝල් බංග්ලාදේශ් ටෝගෝ ගානා බෙනින් සෙනගල් නයිජීරියා සහ ඉන්දියාව මේ ඔක්කොම ජනගහනය ගත්තොත් මේ රටවල 2.7 බිලියන් මම අවුරුදු 14 ඉතලා මැරිටයිම් එක කරද්දි මේ රටවල ඔක්කොටම මම ෆ්ලයි කරලා දෙනවා 2984 පාරක් with 14 passports චීනට ගිහිල්ලා තිනවා අවුරුදු 18ක් 97 පාරක් ඒක පාවිච්චි කරලා ඒගොල්ලන් මම ලංකාවට ගෙනාවා ලංකාවේ ඇතුලේ මේක මැනුෆැක්චර් කරලා made in Sri Lanka කියලා අර රටවල කරන ඒකට සැලකීමක් සහ ගරුත්වයක් වශයෙන් කියන්න ඕනේ රුපියලක් වේදම් කරන්න නැතුව Mr. Mio agreed not that I requested to give 10% from his company which is 3 billion worth of company of RMB. He is giving 10% from the heart. I didn't request. Why? I give 20% from my company to China. I did not invest. එක රුපියලක් මම වියදම් කරේ. මිස්ටර් සේනාධිපති චුට්ටක් ඉන්න ඔහොම ඉන්න 3 බිලියන් වැලියු තියෙන කම්පැනි එක චයිනීස් කම්පැනි එක 10% ප්‍රෙසිඩන්ට් එකතු වෙලා එකඟ වෙලා ඒකම ලංකාවේ ෆැක්ටරි එක ඕපන් කරන්න ලෑස්ති මේඩ් ඉන් ශ්‍රී ලංකා බයික් හදන්න ලෑස්ති. සමීර මං කිව්වා මාව යුදා මුදා කමාන්ඩ් රෙජිමේන්තුවේ පුහුණු කරලා තියෙන්නේ කියන දේ කරන දේ කියන්න. ඒකයි මම අද එතුමව ලංකාවට එක්කන් ඕන කෙනෙකුට නිකොට් කියන කම්පැනි එකට ගිහිල්ලා Google එකට සර්ච් කරලා මිස්ටර් මියෝ කවුද කියන්නේ ඔයාලා බලපුවම මේ ඔක්කොම එනවා. මේ කම්පැනියේ මම පෙන්නන්නම් මට විනාඩියක් දෙන්න. කිලෝමීටර් දිගයි මේ කම්පැනියේ සයිස් එක. ඇතුලේ ඒගොල්ලෝ ගහන බයික් එක මම කිව්වා යුරෝ 5 එක ගහන්නේ
ඒගොල්ලෝ මේ කම්පැනි වල බලන්න මම කියන එක බොරුද නැද්ද කියලා Google එකේ ගිහලා චෙක් කරන්න. මේ වගේ වින් දෙකක් තියෙනවා. ඕකේ. මේක එක පැත්තට මීටර් 1000 ගානක්, පල්ල මීටර් 400 ගානක්. ඔව්. මේක ඇතුලේ ඒගොල්ලෝ දවසට ගානවා වාහන 5000ක්. බයිසිකල් ඔය තියෙන ඒගොල්ලන් කම්පැනි. මම එක පික්චර් එකක් දාන්නම්. අවුරුදු 13 චයිනීස් නේවල් කමාන්ඩර් මගෙත් එක්ක එක රෝ එකේ ඉඳගෙන හිටියා. ඒගොල්ලෝ ඒකට ගරුත්වෙන් සැලකුවා. දැන් ඔබතුමාට පේනවා ඇති මේ රෝ එකේ අර ඉන්නේ දෙවෙනි රෝ එකේ ජනරල් ජගත් ජයසූරිය, ඊට පස්සේ එයාර් ෆෝස් කමාන්ඩර්, ඊට පස්සේ රෝ එකේ ඉන්නේ චයිනීස් නේවල් කමාන්ඩර්ත් එක්ක මම එකට ඉඳන් මට පස්සේ තමයි ඔක්කොම එම්බසිලස්ලා ඉන්නේ. ලොකුකමකට නෙමෙයි. ඒ රටේ ඒ ෆොටෝග්‍රාෆර්ට ඒගොල්ලෝ මට ගරු කරා. අද ඔහු බොහොම ලොකු ස්ථානයක ඉන්නේ කෙනෙක්. මම කියන්න කැමති නැහැ ඒකට. ඊළඟට එම නිසා මම ඉල්ලා සිටියා එක දෙයක්, මුදලට වැඩිය මේක චයිනීස් කොලනියක් කිව්වනේ. ඔව්. ඒකට පින් කරන්න ඕනේ අපි කොරියාවේ කොලනියක් වෙන්න කියලා. චයිනා වර්ල්ඩ් එක පිළිගත්තා අවුරුදු 35ක් ඇමරිකාවට වැඩි ඉදිරියෙන් ඉන්නේ. ඒගොල්ලෝ ගත්තා ඊයේ පේටන් එකක් සෝඩියම් බැටරියක් හදන්න. පේටන් එක හම්බුණා ඒගොල්ලන්ට වාර 6000ක් charge කරන්න පුළුවන්. ඉතාලම අඩු මුදලකට දැන් යන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් කියන දීවයිඩ් එක විනාඩි 4න් charge කරන 6000 times. wow. ඒක අපි ලංකාවට බැටරි කම්පැනි කියනවා රීසයිකල් කරන්නත් එක්ක. ලංකාවේ බැටරි කම්පැනි එක ලංකාවේ බැටරි කම්පැනි එකක් දාන්න ලෑස්ති ඔබතුමා. මම එතනට එන්න මිස්ටර් නියෝ මෙතන කියන්න. හරි. එතුමගේ කටින් ආගන්න මම කිව්වොත් හරිනේ. ඒතුමා 10% ගෞරවාන්විතව මට ඔෆර් කරන හැටියට ෂෙයාර්ස් ඒකේ සා මගේ කම්පැනි දෙන්න. මම දැන් කියන්න. මම එතුමා එකක් කියලා කියන්නේ. ඕකේ. හැබැයි මගේ රටේ කොඩිය හැමදාම ඔයාලගේ කම්පැනි ඉස්සරහට තියෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ සිංහ දජය. අනිවාර්යයෙන්. චීනට ගිහිල්ලා මම කොඩි දාලා ආවේ. ඒක ඉතාම වටින දෙයක්. මට ඒක වැදගත්. අනිවාර්යයෙන්. මුදල් නෙමෙයි. ශ්‍රී ලාංකිකයෙක් විදියට එතනට ඔබතුමාට ඒක පත් කරන්න පුළුවන් කමක් ලැබුණා. ඊළඟ එකේදී චීනය ලංකාවේ කොඩි දාද්දී ඔබතුමා එහෙ කියලා කොඩි දැම්මා. ඔව්. මොකද ඇමරිකාව ගිහිල්ලා එහෙ ඉල්ලපුවම් මං කිව්වා මගේ කොඩිය දාන්න ඔයාලගේ රටේ. ඒක මම වීඩියෝ එකෙන් ඊළඟ පාර මෙතන පෙන්නන්න. හැමදාම ඒ රටේ ඩේට් ටයිම් බලන්න මගේ කොඩිය තියෙන අපේ රටේ. මට ඒක තමයි ලොකුම ප්‍රවුඩ් එකක් තියෙවයි. මේක මගේ රට. මගේ ශ්‍රී ලංකාව. අනිවාර්යයෙන්. මට අයිති රට. අනිවාර්යයෙන්. රටක් ජාතියක් ගැන හැඟීමක් තියෙනවා නම් හැමදේම හැම තැනකට ගිහිල්ලා යටත් වෙන්නේ නැතුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් එහෙම පුළුවන් වෙන්නේ රට ගැන කැක්කුමක් සහ ආදරයක් තියෙන මේ වගේ කෙනෙකුට. දිසසේනාධිපති මට වැදගත්ම දේ මට වටිනම දේ වාහන ගැන ආදරය කරන අය මේ බලන්නේ. කම්පැනි කීපයක් ලංකාවට ගෙන්න ලෑස්ති, ෆැක්ටරි කීපයක් බැටරි කම්පැනි ඔබ මේ සියලු දේවල් සූදානම්. පොඩයි. දැන් මෙතුමා ලංකාවට ආවයි කියලා දැනගත්තාම දැන් මේ අපි ගෙන්නන්නේ මේ බයිසිකල් මේ ලෙඩ්බි කියන එක හවුජින් කියන අවුරුදු 35ක් පරණ චීන ගවර්න්මන්ට් එකෙන් ඔෆිෂියල් ඔතොරයිස් කරලා තියෙන ටෙස්ටිං 35ක් කරන්න යුරෝ 5 වල ඒකට තමයි අවසර දීලා තියෙන්නේ ටෙස්ට් ලැබ් සීන්. අවුරුද්දකට මිලියන 3.5ක් එන්ජින් ගහනවා. හරි. මම දැන් පෙන්නනම් ඒගොල්ලෝ ඉතින් තියෙන්නේ අපටත් එන්න බැරිද? මං කිව්වා 115ක් ඕන නිකන්. නැත්තම් බෑ. ඊට පස්සේ අනේ අපේ බයිසිකලෙත් ගරගෙන අපටත් ওই chance එක දෙන්න. මොකද මට මාකට් එකක් තියෙනවා 2.5 බිලියන්. ඔව්. දැන් මම එතනට කියන්න කොහොමද ඒක කරන්න බම් ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් ඔබතුමා ගන්න දැන් මම බොරු කිව්වත් මෙන්න තියෙනවා ඒගොල්ලෝ මගෙන් අහනවා මේක මම පෙන්නන්නම්. මම ඇරියා මිස්ටර් නියෝගේ ෆොටෝග්‍රාෆ් එක. okay. We also hope to visit you soon. මම I will consider. okay. තාම තීරණය කරලා නැහැ. නැහැ. හිතලා බලන්න. මෙහෙමනේ අපේ ශ්‍රී ලංකාව. අනිවාර්යයෙන්. එහෙම නිකන් ගන්න බෑ. අපේ ප්‍රෞඩත්වයක් තියෙනවා. සල්ලි නැති වෙන්න පුළුවන්. නමුත් අපි හිඟන්න නෙමෙයි අපේ රට. right. මම කිව්වා මම කන්සිඩර් කළා. මේගොල්ලන්ගේ මේ ෆැක්ටරිය සයිස් එක අක්කර 1800ක්. ඒගොල්ලන්ගේ තමයි මේ බයික් එක මෙන්න මේ ෆ්ලයිගොන් කියන එක මේකත් මම මෙතුමත් එක්ක එකතු වෙලා ලංකාවේ මැනුෆැක්චර් කරනවා. wow. made in Sri Lanka. දැන්ට මේක ප්‍රයිස් එක කීයක් වෙනවද? අවුරුදු 5ක වොරන්ටියක් එක්ක බ්‍රෑන්ඩ් නිව් එක මම දෙන්නේ 1490යි. ඔබතුමාට කියන්නේ මේ තමයි නිකොට් බයික් එක 300cc. ඔව්. මේ බයික් එක දැනට අපි ජපානයෙන් ගෙනාවොත් 300cc liquid cool EFI TFT ABS කියන මේ බයික් එක ලක්ෂ 54ක් වෙනවා. ඔව්.
මම මේක දෙන්නේ ලංකාවේ මුදලින් 23 යනකොට. හරි. මේකේ එන්ජින් කැපැසිටි එක 300cc. අපි ගත්ත 150 බයික් එක නිකොට් 150 බයික් එක කීයටද ලංකාවේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ Right. කොහොමද අපිට ගන්න පුළුවන්? නිකොට් 150 බයික් එක ඇවිල්ලා Euro 5 ස්ටෑන්ඩඩ් 150 ග්ලොක් එක දෙන්නේ 9.25. නමුත් ඒකේ වටිනාකම ලක්ෂ 25. ඔව්. අපි දෙන්නේ අපේ ෆ්ලැග්ෂිප් එකක් හැටියට නම්බුව තියාගන්න තමයි. අපිට මේක ඩොමිනේට් කරනවා. මේ වෙලාවේ ඒ බයික් එක මම දෙන්නේ 13යි කට දෙනවා අපි ඕෆ් රෝඩ් එක 13.50කට දෙනවා සුපර් මෝටෝ එක. හරි. ඒක එන්නේ ඒ ස්ටිකර් එක මේ වගේ අවුරුදු 5ක් වොරන්ටි 100%. ඒකත් අවුරුදු 4ක් නෙමෙයි 4.5ක් වොරන්ටි. අවුරුදු 4.5ක් වොරන්ටි. මේ ක්වලිටි එකේ මේ ස්ටෑන්ඩඩ් බයික් එකක් ලෝකේ මතක තියාගන්න වර්ටිමාටි කියන ඉටලියන් කම්පැනි එකේ ජොයින්ට් වෙන්චර් එක වර්ල්ඩ් ක්ලාස් Euro 5 බයික් හදන කම්පැනි චෑමන් මේ ඉන්නේ. යා. ඒ බයික් එක තමයි මම ලංකාවේ පදින්න දෙන්නේ. ඔව්. Euro 5. Euro 5. ලෝකෙ මොන රටවල් වලටද ඩිස්ට්‍රිබියුට් කරන්නේ? ලෝකෙ මොන රටවල්ද දැනට මේ බයික් එක පාවිච්චි කරන්නේ? අර මැප් එක බලපුවම පෙහෙ මුළු ලෝකෙ ඔක්කොම රටවල except Africa and India. ඒ දෙක එකතු කරාම මට එනවා 2 billion people. අන්න ඒක ඒගොල්ලෝ මගෙත් එක්ක එන්නේ. ඔව්. ඒතර ඒකේ මගේ කම්පැනි මං යාට දෙනවා 50% share එක වෙනම එකක් හදලා ඒ කම්පැනි මට 10 3 billion එකක් අපි නෝවයා මට එතුමා දෙන්න එතුමාම ඇවිල්ලා කියයි. එතුමා දෙනකොට අනිත් කට්ටිය මං කිව්වා ඒ ඔක්කොම එන්න ඕනේ මේ කම්පැනි හරහා. All other Chinese companies they are giving shares through both of us. Why? Because he pioneered to give 10% recognizing me because I have 3 letters from the United Nations recognize my service during the COVID. මොකද මට ඒක මම පෙන්නන මට ඒකේ ෆ්ලයිට් මම හය කරා කටා එයාර්වේස් එකෙන් 140ක් ඒකේ කටා එමීර් ඩියර් සර් කියලා ඇඩ්‍රස් කරලා ඒ පුලියුම් මගේ අතේ තියෙන මම පෙන්නන්නම් මේ නම් ඇඩ්‍රස් කරන්න වෙන ක්‍රමයට එතුමා ඇඩ්‍රස් ඒකත් චොඩ්ඩක් ඉස්සරට මොකද මේ චූටි කැලලක් කියන්න එකත් ඉස්සරට ගන්න මොකද මේ ඊයේ පෙරදා මොකක්ද කියලා මට එන්න කියලා ඔන්න ඔය බ්‍රයිබරි කමිෂන් මම දැක්කා මේ බයිසිකල් ගන්න කැමති කට්ටිය එකතු වෙලා ගහනවා මේකට විරුද්ධ කට්ටිය. ඔව්. එතනදී අනවශ්‍ය කතා ගියා ආණ්ඩු ගැන කතා. ඔබතුමාට ආදරය කරන ඔව් ආදරය. ඒගොල්ලෝ කතාව ඇත්ත දන්නේ නැතිද මම විනාඩි 5කින් ඉස්සරහට පෙන්නන්නම්. මං කැමති නැහැ මේ දේශපාලනේ ගන්න මේක තමන්ගේට සල්ලි දීලා තරුණයෝ වෙනුවෙන්. ඔව්. තරුණ වෙනුවෙන් මං කරන දෙයක්. දැන් මං ඔයාලට කිව්ව නේද මේ කම්පැනි අපිට එනවා නිකොට්. ඔව්. අපි මේ හදනවා bonded manufacturing කස්ටම් බොන්ඩ් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක්. දැන් මම මේ හදන නීතිය ලංකාවේ තියෙනවා නීතියක් පූර්වාදර්ශයක් නොමැතිව පටන්ගත් ව්‍යාපාරයක් පළවෙනියට පළවෙනි පටන්ගත්ත ව්‍යාපාරයක් ඒ ලියන නීතිය තමයි නීතිය වෙන්නේ. ඒක මම නෙමෙයි කියලා තියෙන්නේ. මෙන්න මම මෙහෙම උත්තරයක් දෙන්න. ඒක. මගේ ඒක ලෝකේ ක්‍රම මගේ ව්‍යාපාරය ගැන දැනට ඉන්න ගරු අග්‍රමිනිස්ත්‍රකාරතුමා එවකට මහාධිකරණ විරුද්ධ වෙලා අපට විරුද්ධව පත් කරා මේ කමිෂන් එකක්. එතුමලා කියලා තියෙනවා මෙන්න මෙහෙම ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම සහ රැල් සමාගම අතර ගිවිසුම් ගණනාවකට ඇතුළත් වී ඇති අතර මෙම ගිවිසුම එක්ස්ලෙක්ස ලකුණු කර ඇති ගිවිසුම මගින් නැවත බලාත්මක කොට පවත්වන සඳහා රැල් ආයතනයේ වත්මන් සභාවේ කටයුතු කර ඇත. ඇවන්ගාඩ් මැරිටයිම් ආයතනය මැරිටයිම් කටයුතු සම්බන්ධ නිපුණයක් ඇති ජාතික වශයෙන් ආර්ථිකයට දායකත්වය ලබා දෙන සහ රැකියා අවස්ථා සන්න පුද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගම බව සාක්ෂි තුලින් පෙළිදරවිය. මම මේක කියන්න ආවේ මේ පූර්වාදර්ශයක් නොමැතිව පටන් ගත් ව්‍යාපාරයක් කියන එක දැනට වළංගු වෙනවා. හරි. එතනින් ගියා. කෙලින්ම බයික් වලට හරි. මම වාට කිව්වා තව මාස 3කින් ලංකාවේ ජනවාරි මාසේ ඩොලර් මිලියන 180ක් වියදම් කරලා ගෙනාපු තෙල් දැන් 585ක් වියදම් කරනවා. එතකොට මම කල්පනා කරා මම මොකද්ද කරන්නේ? රයිට්. දැන් ලෝකේ මේ අවස්ථාවේ තෙල් පිරිපාදු එහෙම නැත්නම් රිෆයිනරිස් ඉවරයි 147.5. ඒ කියන්නේ 50% finish. මේක නැවත ස්ථාපිත කරන්න රුසියාවට මේ ටෙක්නොලොජි එක ආපු වෙස්ටර්න් කන්ට්‍රෝලින් යනවා අවුරුදු මිනිමම් 3ක්. ඇත්ත. ආංගේලාවේ මෙන්න මේ නියොත් එක්ක මම ලංකාවට ගෙලලා 1 මිලියන් අපි අදනවා ඉලෙක්ට්‍රික් ස්කූටර් හරි කරලා ඩොලර් 18 අඩුව මුළු ලෝකෙට විකුණනවා. එතකොට ඩොලර් 10න් මම 200යි තියාගන්නේ. මිස්ටර් මෝඩි මේ සුමාන දෙයකට ඉස්සෙල්ලා හරි මාසෙට ඉස්සෙල්ලා දැනුම් දුන්න මං ගාව තියෙනවා ප්‍රයිම් මිනිස්ටර් ඔෆ්
Honorable Mr. Modi of India that they have 270 million motorcycles. මේකට ඒගොල්ලොන් යනවා කැල්කුලේෂන් ඔක්කොම හදලා $28 billion ෆේල් පම්ප් කරා. ඒ ඩොලර් 74. කොහොමද 150 වුණා? තව ඩොලර් බිලියන් 100ක් ඉතුරු. ඩිවිලේට් කරන්න ඒගොල්ලෝ ඩයිලූට් කරන්න ගෝල්ඩ් රිසර්ව් එක. අනිවාර්යයෙන්. එතකොට ඉකොනොමි එක වැටෙනවා. රයිට්. එතකොට එතුමා කියලා තියෙනවා by 2030 වෙනකොට 30% මේ අඩු කළ යුතුය. ඔව්. කියන්නේ electric scooter. 30% of electric scooter is almost 90 million. Right. The rare earth is being controlled by the government of China. Right. The rare earth materials needed, magnet needed even to do a internet or a light or a TV or anything. Oh. Right. Then, එතකොට ඒගොල්ලන්ගේ geopolitics අනුව ඒගොල්ලන්ගේ රට අතරේ පරස්පරයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් J-35 they supplied to Pakistan to attack Rafale of India. So there's a heavy issue. But Sri Lanka and China අපි දෙගොල්ලෝ අතර තියෙනවා අවුරුදු 2500ක හිස්ටරියක් පායන් භික්ෂුව ගිහින්. ඇත්ත. I went and talked to them. ඒගොල්ලෝ ඉස්සෙල්ලා මගේ දිහා බලලා මේ ෆොටෝග්‍රාෆ් එක මම පෙන් එක බැලුවා. ඊට පස්සේ ඒගොල්ලෝ බැලුවා මගේ UN එකෙන් දීලා තියෙන ලියුම් තුන මට රෙකග්නයිස් කළා. Yes, we like to come to your country. එතුමා බයිසිකල් 12000ක් තව මාස 3කින් රුපියලක් මගෙන් ගන්නේ නැතුව ලංකාවට එවනවා මට. ඒක රීඑක්ස්පෝර්ට් කරන්න ඔබතුමා ලෑස්ති. When we don't have money in the country, now will tell here he ready to export 12,000 motorcycle to me. Right? So I am going to have මේක හදනවා මම bonded manufacturing warehouse එකක් sorry assembly line එකක් මේකේ 140ක් අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. මේ බයිසිකලේ මම ලංකාවේ manufacture කෙනෙකුට දෙනවා seat එක හදන්න. Mr. Mio agreed, but according to their standard, they are supplying Euro 5 to world the forum for the GP motor race. එතකොට ඒගොල්ලෝ එහෙම සවුත් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ඉංජිනේරින් නොලෙජ් එක දෙනවා. මෙන්න මේ විදිහට හදන්න සීට් එක. එයා ගේනවා ඒ කම්පැනි අයිතිකාරව. මේ අපි ගත්තොත් එimhe grip එක. ටයර් දෙක ලංකාවේ කම්පැනි මන් දෙනවා. බැටරි එක ලංකාවේ කම්පැනි දෙනවා. ෆුට් රෙස්ට් එක ලංකාවේ කම්පැනි දෙනවා. ගියර් පැඩල් එකක් දෙනවා. හැබැයි quality එක. අඩු නම් එයා material අපිට supply කරයි. ඔව්. ඔයගොල්ලෝ හදන්න. එතකොට මේ කියන්නේ made in Sri Lanka. With Nikon. To where the whole Asian Africa. Good. එතකොට මම මේ බයිසිකල් එකකින් අර 9 මිලියන් බයිසිකල් තියෙනවා මං කිව්වා 96 මිලියන් බයිසිකල් ඕනේ ඉන්දියාවට අවුරුදු තව 3කින් ඉලෙක්ට්‍රික් බයික්. නැත්නම් පෙට්‍රල් උඩට යන එක යනවා. අනිවාර්යයෙන්. මොකද 145ක් ඩිස්ට්‍රොයිඩ් නේ. මොකද ඉන්දියාවට ලෝකේ ඒගොල්ලන්ගේ තියෙන පරිමාව දවස් 4ක විතර තෙල් තියාගන්න. ඒතර මේ ඉලෙක්ට්‍රික් බයික් Mr. Mio and me in Sri Lanka we start a factory to provide 1 million bike. But only thing our capability is not at once to do 1 million. There are Haujin, Jesute, means all that company comes in. Why? Can we bring that Mio in here? Mr. Mio, and we'll ask something about. Come here. Most welcome, Mr. Mio. You are in Sirasa TV Autovision, Sri Lanka #1 automobile program. Okay. Yeah, okay. Mio, tell me about because they are shy. Mr. Mio, yes. Tell me about your Nikon company. Okay. I established my company from 2014. Okay. So 14 years yes, ago. Yes. Okay. Before I worked in this motorcycle field for more than 13 years. 13 years. So that means I have. You are an engineer. Yeah, you are a master of engineering. Yes. Okay. Yes. master degree in the mechanical engineering in Nanyang University. Okay. So I know the products and I know the market. Okay. So I set to my company to do some special, unique motorcycles. Okay. Yes, for example, you for the competition off-road motorcycle, and also I think the new energy motorcycle will be the future. Okay. So electric. yes, electric, EV. EV. Yes. Okay. So several years ago, I started the project. Okay. And until now, we have several EV motorcycles, yes, and including the EV tuk-tuk. Okay. We will launch it Tuk here. tuk will come. I will come. Yes, I will come. Okay. Yes. Uh-huh. Yes, so I think Sri Lanka is a good place
to establish a manufacturing company here. Company. Thank you Yes, very much. and the assembly, Okay. launch products, even sell in domestic or export Uh-huh. to other country. Around the Yeah, world. it's a good opportunity. Okay. You have a joint venture with Yes. Mr. Nishanka Senadipati. You are a 3 billion worth value company in Yes. China. Yes. So you decide to give him to 10% shares of your company. Sure, sure. Is it? Yes, that's right. Thank you very much. That's Wow. right. His mouth he says, not me. Wow. Daddy honor, daddy Yes. honor Thank respect. you very much. I don't pay for that. Really? If I pay, I have to pay at least $200 million. Yes. But he gives free. Wow. Why? Because he believes we Sri Lankans in the world, we stand for Yes. what we talk. Yeah. Okay. Yes. Huh? Mr. Mio, tell me how many bike you manufacturing per year? 250. Okay. You give me. Yeah, yeah, yeah. 250,000 Go to, bike. go to Google and check all that. All right, okay, we'll go and go check that. How many countries buying your bike around the world? How many countries are taking your production Yeah. from your company? More than 50 countries. More than 50 countries. Yes. More Is than it 50 including countries. Yeah. Is it including Europe? Yeah, of course. Yeah, Definitely. Europe. This Oh, is okay. my main market. In Europe, Because Yeah, your Europe. bike What is is the Euro country? 5. Italy, Entire Europe. okay, Yeah. entire Europe. The reason Yes. that is why Euro 5 standard come. I know Yes, that. So, yes. We don't want this, but that Euro 5 standard. yeah. Why you decide to come to Sri Lanka, start your factory in here? What is the reason for that? For several reasons. For example, I start my business is from the Asian market. Okay. So I know the market and I know our ability to Okay. do what Yeah. kind of motorcycle to match the market. Okay. And the second reason is I meet the right person. Yeah. Yes, Thank you, wait. Sri Lanka. Yes, yes, Thank you yes. very much. He's a well-known person in Yes, Sri Lanka. yes, yes, yes. This is very important. Okay. Yeah. When we can do some special business together, Okay. so I can feel in strong competition. Okay. Yes, confidence Okay. to do the better business together. Yes. So, thank you very much. You can sit there. Okay. And again, we'll I'm call you. really Okay. proud Okay. of you. බිලියන 3ක් වටින සමාගමක ඔබ 110ක හිමිකරුවෙක් වෙලා තියෙනවා. මම නිකන් ගණන් බැලුවාම බිලියන 300ක ඔබට ෂෙයාර්ස් තියෙනවද චීන සමාගමක? මම නෙමේ ඔහු පැවසුව ඔහුගේ නමයි මේකයි ගිහිල්ලා Google එකේ බලන්න. හැබැයි එකක් තියෙනවා. We started Miko. All the other 9 companies I talked, they want to give me the shares. I said those shares should come both of us Yeah. equally. We buy none. We don't buy. They give the shares. They all have to manufacture electrical bike in Sri Lanka under Mr. Miko and our new company, Nikot Avan Production. Right. And that is made in Sri Lanka. දැන් පොඩක් පොඩ විනාඩියක්. හරි. මට මිනිස්සු ගානට මම දැක්කා මගේ පැත්තට 95ක් සාමාන්‍ය පොඩක් තද වචනින් බයිනවා. ඔව්. කරුණාකරලා ඒක නවත්තන්න ගානෙකට ගාන දෙන්න ඔබතුමාලා මේ කියපු දේ මම අද ඔප්පු කරා. මම අනිවාර්යයෙන්. කැමති නෑ මං ඉඳලා මිනිස්සු Facebook ගිහලා ගන්න. ඕක මම මේ රටේ ජනාධිපතිතුමත් ඕක දැන් බලන්නේ. ඔව්. බලන්න මෙහෙම එකක් තියෙනවා. ඔව්. මගේ කටේ වැරද්දකින් අපේ අතින් වැරදි වෙනවා. හ්ම්. සමාව කොන්දේසි විරහිත ජනාධිපතිතුමාගේ සමාවිල්ල එකකට. හැබැයි කවුරු හරි රිකෝත් සේනාධිපති බයයි කියලා මට ප්‍රශ්නකුත් හ්ම්. නැහැ. නොකිය යුතු අනවශ්‍ය කතා මං කිව්වා. ඒක මම හිතන්නේ කිසි කෙනෙක් ඒ වගේ දෙයක් නෑ. මං ඒකට කොන්දේසි විරහිත ඒ කෑල්ලට විතරක් සමාවිල්ල මං කෑල්ල කියන්නේ හොඳ නැති ඉඳා. හ්ම්. ඉතුරු එක මගේ ස්ටෑන්ඩ් එක ඒකයි. ඔව්. මට ගහපු ඉන්න මං ගේ. ඔව්. මම පෞද්ගලික සමාවිල්ල නේ තුමාගේ ජනාධිපති. කැමති ජනාධිපතිතුමාගෙන් කැමති නම් එයා දඬුවම් දීලා මට හිර යන්නකෝ මාසක් ඒකට හරි මම ලෑස්ති. ඇයි? ඒක මම කවදාක්වත් කවුරුවක්වත් ඉන්ටිමිඩේට් කරන්න හොඳ නැහැ. හ්ම්. ඒක අන්තිම වැරද්දක්. මට සමා වෙන්න ඒ වැරද්ද වුණා. මොකද මගේ කටෙන් නොකිය යුතු කතාවක්. හරි. මං වගේ කෙනෙක්. අනිවාර්යයෙන්. මං ගිරත් සාරධර්ම. මොකද අපේ තාත්තා මට එහෙම කියලා දීලා නැහැ. ඉතින් ඒක මට නියතමානීව බාර ඒක ඇත්තට මට බලන්නත් බෑ. අනිවාර්යයෙන්. මං දන්නේ එතුමා කොහොම ඉවසනවද කියලා. ඔව්. ඒකද මට සමා වෙන්න ඒකට. එතකොට දැන් මං කියන්න ආවේ බයික් වලට යමු. ඔව් බයික් වලට මේ ඔක්කොම එකට හා සම්බන්ධයි. සමාජාචාර ධර්ම ඔක්කොම. දැන් ගත්තොත් මෙයා මම මේ කාලෙන් try කළා. දැන් මේ කියන එක මේ බයිසිකල් ටික හදපුවාම අර 90 million electric motorcycle අපි බලාපොරොත්තු වෙනවා 10% ගන්න. හ්ම්.
මොකද රෙයාර් මැටීරියල් තියෙන්නේ චීනයේ. අනිවාර්යයෙන්. ෆැක්ටරිය ලංකාවේ. ඔව්. වැලිවැඩට් කළා එක්ස්ට්‍රා අපි අරින්න. ඒතකොට ඩියුටි කාඩ්. මොකද ඉලෙක්ට්‍රික් බයික්ස් වලට ටැක්ස් එක බොහොම අඩුයි. එතකොට සමීර මම තියාගන්නේ බයික් එකකින් ඩොලර් 200යි. ඩොලර් 200ක ඒ 9 මිලියන් කියන්නේ කීයද? වැඩි කරන්න ඕනේ. 1.8 බිලියන් ඩොලර්ස්. හරි. ඊළඟ අවුරුදු 3ේදී අර 1.8 බිලියන් ඩොලර්ස් මේට එනවා. අපි ඩොලර් ගෙනල්ලා ඔප්පු කරලා ගිය මිනිස්සු. නිකොට් බයික් වලට ආදරය කරන අයට මෙන්න මේ නම්බර් එකට දැම්ම කතා කරලා ඔයගලන්ට බයික් ලබා ගන්න පුළුවන්. ඔයගලන්ට බයික් වර්ග ගණනාවක් කලර්ස් ගණනාවකින් තියෙනවා. මේ නම්බර්ස් වලට කතා කරන්න අවුරුදු 4ක වොරන්ටි එකත් එක්ක ඒ වගේම ලංකාවේ අඩුම ඩවුන් පේමන්ට් එකකින් ඕගලන්ට බයික් එකක් ගන්න පුළුවන් එකම තැන Aven Signature Build ආයතනය. මේ නම්බර්ස් වලට දැම්ම කතා කරන්න. මදුරන් ගොතන හිටිය ඇති සෑහෙන වෙලාවක් එන්න මේ පැත්තේ. ඉතින් කියන්න මේ බයික් එක කොහොමද තත්ත්වය? ඔව් සමීර අපේ ඔටෝවිෂන් බලන ප්‍රේක්ෂකයන්ට අපි කලින් කිව්වා 300 එකේ සයිස් එකටම ඒගොල්ලන්ට afford කරන්න පුළුවන් මුදලකට බයික් එකක් ගෙනවා කියලා. ඉතින් ඔටෝවිෂන් ප්‍රේක්ෂකයන්ට කියන්න සන්තෝෂයි මේ මොහොත වෙනකොට තමයි මේ බයික් කන්ටේනර් එක ලංකාවට ආවේ. මෙතන තියෙන්නේ 300cc එක KR3 එක. නමුත් මේ අපි ගාව ඉස්සරහා තියෙන්නේ 150cc ලක්ෂ 13කට වසර 4ක වගේමක්. අමීර පොඩ්ඩක් සෝරි මම ඇඩ් කරන්න මේකට හුඟක් ආසලා නමුත් මේක ගන්න බැරි වුණාම ලක්ෂ 23ක් කියලා ඒ බයික් එකම ඒ සයිස් එකට ඒ ලස්සනට අදලා තමයි 13ට දෙන්නේ. ෂා. එතකොට මේකයි ඒකේ පැදපුවාම වෙනසක් පේන්නේ නැහැ. කලස් 7ක් තියෙනවා මේ බයික්ස් දෙකයි තාම මෙතනට ගෙනල්ලා තියෙන්නේ. මේ දෙකම 150 මේකේ 250 එකක් තියෙනවා. සුපර්මෝටෝ ඕන සුපර්මෝටෝ බිග් වීල්ස් ඕන බිග් වීල්ස් ඒ අවශ්‍ය ඕන විදිහට ගන්න පුළුවන් හැම එකක්ම වසර 4ක වගකීමක් එක්ක දෙන්නේ. හතරමාරක්. ඒකම තමයි දැන් මේක මැනුෆැක්චර් කරනවා ලංකාවේ. yes bye. යා මැනුෆැක්චරින් කියනවා. එතකොට ස්පෙයා පාර්ට්ස් ගැන හිතන්නවත් කතා කරන්න දෙයක් නැහැ ෆැක්ටරි එක ලංකාවේ. ෆැක්ටරි කම් සීට් ශ්‍රී ලංකාව. ඕකේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න අලුත්ම දෙයක් නිකොට් කම්පැනි එක නිකොට් ෆැක්ටරි එක ලංකාවේ තව මාස 6ක් එද්දි තියෙනවා. ස්පෙයා පාර්ට්ස් ගැන හිතන කතා කරන එක කමෙන්ට්ස් දාන හැමෝටම හොඳම උත්තරේ හම්බ වෙලා තියෙනවා. කම්පැනි චෙයාර්මන්ස්ලා දෙන්නම මෙතන ඉන්නවා. ෆැක්ටරි එක මාස 6කින් ලංකාවේ මුළු ලෝකෙටම බයික් යවන්න ලෑස්ති. දෙන ගාන ආපහු මතක් කරොත් සුපර්මෝටෝ කැටගරි එකේ බයික් එක 13,65,000යි බිග් වීල් එක 13,000යි. ඩවුන් පේමන්ට් එක ඩවුන් පේමන්ට්. ඔව්. 2.5ක් දීලා අරගෙන යන්න. හරි. ඔබට ලක්ෂ 2.5ක මූලික ගෙවීමකින් මේ බයික් එක ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙන්න මේ නම්බර් එකට දැම්ම කතා කරන්න ඔබට යුරෝපයේ තියෙන හයි ස්ටෑන්ඩඩ් එකට අද යුරෝපයේ පදින නිකොට් බයික් එකක් ඔබට ඔබේ කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ කම්පැනි එක මේ ෆැක්ටරි එක ලංකාවේ ඉතා ඉක්මනින් ඕපන් කරන්න නියමිතයි කියන එක සඳහන් කරන්න ඕනේ. අවදයක් කියන්න සමරම නමතුනා බයිසිකල් තියෙන්නේ හයියෙන් පදින්න නෙවෙයි. මේ රටේ මතක තියාගන්න බයිසිකල් තියෙන්නේ පරිස්සමින් ලස්සනට පදින්න. එක සේෆ්ටි ෆස්ට්. දෙක මං මේ ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. දැන් අර ළඟදී ඇක්සිඩන්ට් එකක් කළා මෙතනින් කඩලා යන අපිට බලන්නත් බෑ. කරුණාකරලා කොළඹ පැත්තෙන් පොඩක් ඈන් ඉඩමක් දෙන්න අක්කර 25ක අපිට ලීස් එකට අනිත් කට්ටියට දෙනවට වැඩිය 50ක් වැඩි. නැත්තම් එතුමනත් කවදාද ආස කරන්න දෙනවනේ. එතකොට මම මේ නිකොට් ශ්‍යාමුනි මම ඇවිල්ලා ඉන්න අපි එක තුල හදනවා මේකේ ෆුල් ට්‍රැක් එක ෆ්‍රී ඔෆ් චාර්ජ්. මේ බයිසිකල් අපි දෙනවා නිකන් පදින්න. පෙට්‍රලුත් අපේ ගානේ. එතකොට පහන් මේක ලයිට් සයිකල තියෙන්නේ කිලෝමීටර් 4ක 5ක විතර ට්‍රැක් එකක් අපි අද තියෙන්නේ එලි වෙනකන් රේස් පදින්න පුළුවන්. 24. හරි. මදුරංග thank you very තව චූටි දෙයක් තියෙනවා සමහර මේ බයික් එකේ කියන්න. ඇත්තටම මේ රේස් පැත්ත ફોකස් කරලා බයික්ස් ගන්න කැමති කට්ටියට මේකේ ඉන්බිල්ට් ක්වික් throttle කියන ෆීචර් එක ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම power bomb කියන ෆීචර් එකත් ඇවිල්ලා තියෙනවා. මේ ෆීචර්ස් ගැන මම කතා කරලා තියෙනවා කලින් ප්‍රෝග්‍රෑම්ස් වල. ඉතින් මේ බයික්ස් ගැන දන්න කට්ටිය දන්නවා, නොදන්න කට්ටිය අපි දැනුවත් කරන්න පුළුවන්. මේ හැම ෆීචර් එකක්ම අපි මුදල් ගෙවලා වෙනම ලබා ගන්න ඕනේ ෆීචර්ස් මේ බයික් එකේ ඉන්බිල්ට් ඇවිල්ලා තියෙනවා. මම බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරලා තියෙනවා. අපි ලබන සුමානෙත් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තව ප්‍රොජෙක්ට් ගණනාවක් තියෙනවා. අපිට කිව්වා වගේම මාස ගණනාවක් එක දිගට කතා කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් ගණනාවක්. මිශ්‍ර නිස්සංක සේනාධිපති ලංකාවේ මෝටර් ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් ලෑස්ති කරන් තිනවා. අප්‍රද්ද. මම ඩොලර් බිලියනක ඉන්වෙස්ට්මන්ට් එකක් ගේනවා
කම්පනි අතක් මාස පාකදී රටේ අභිමානයයි ඉන්වෙස්ටර්ට මේට ඇවිල්ලා මේ බයිසිකල් තව ඉස්සරහට ඉතුරු දේවල් කියන්න. Thank you very much Mr. සේනාධිපති ඔබතුමා කියන්නේ ඉතින් ලංකාවට රුපියල් නෙමෙයි ඩොලර් උපයන්න උපන් කෙනෙක් ඉතින් ඒ වාසනාව එතුමාට තියෙනවා.